සදහම් සිසිල සිතට සැනසීම ජීවිතයට ආලෝකයක්. ඇස් දෙක පියාගත්ත ගමන් ඒ රූපේ පේනවා. එතකොට මේ ස්වාමින් වහන්සේ ඉස්සරහා බුදුරජාණන් සදාලා අනේ භික්ෂුව බෝසත් මොන රටත් අවුරුදු 500ක් ගුණධර්ම තිබුණු ඒ කාලේ බෝසත් මොන රටක් බඹසර දුර්වල වුණා රාගය නිසා කියලා ඔය මෝර පිරිත කියන එකට අදාළ පදනම ඊකෙතෙන් තමයි දේශනා කරන්නේ. මෝර පිරිත කියලා පිරිත් පොතේ තියෙන සූත්‍රය. බෝසත් ගුණධර්ම තිබ්බත් ඇතැම් කෙලෙස් අපේ ගුණධර්ම මරා දානවා. ඒ කියන්නේ ධර්මයේ දියුණු කරන කෙනාටත් මේ කෙලෙස් අභියෝග කරනවා කියන එකයි මම මේ කියන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවිතවල මේ අභියෝගය නැති කර ගන්නවා නම් පුළුවන් තරම් පින්වත්නි ජීවිතේ මෙන්න මේ ලක්ෂණ ටික ජීවිතේ තියාගන්න. හැම වෙලාවකම Tamanගේ සිතට එන සිතුවිලි අතාරින්න. හැම වෙලාවකම සිතුවිලි අතාරින්න. ඒ කියන්නේ හිතට සිතුවිලි එන එක ඊටාම සාමාන්‍ය තත්ත්වයක්. ඒවා අතාරින්න. දැන් ද්වේෂය එනවා කියලා කියමුකෝ. අතාරින්න ඒක. ඒක විතර්ක කරන්න එපා. ඒක ਵਿਚාරන්න එපා. ඒක අතාරින්න. මොන සිතුවිල්ලක් ආවත් ඒක අතාරින්න. එතකොට ඔයාලා මොනවා ඒ කියන්නේ දැන් සත්‍ය අවබෝධයට පත් වෙනකන් නොයේ කෙලෙසාගත සිතුවිලි අපේ සිත තුළ උද්ගත වෙනවා පින්වත්නි. උද්ගත වෙනවා. ඒ නොයේක් සිතුවිලි Tamanගේ සිත තුළ උද්ගත වෙනකොට පළවෙනි දේ මේ බලන්න මේ හරි ලස්සන දේවල් එදිනෙදා ජීවත් වෙනකොට කෙලෙස් වලින් බැට නොකෑම පිණිස ඔය පින්නතුන්ලාට උපකාර කරන දේවල් මේ හරි උපකාරයි ඔයාලගේ ජීවිතේට. හරි අනුග්‍රහයක්. හරි පිටුවහලක් අනුබලයක් ඇති වෙන දෙයක්. එතන පළවෙනි එක මොකද්ද? ඕනෑම සිතුවිල්ලක් නඩත්තු කරන්න ඉපා. දැන් නඩත්තු කරන්නේ නැත්නම් මොකද කරන්නේ? අතාරිනවා. ඒ අතෑරිය ගමන්ම ඊට කලින් ස්වභාවයට සිතපත් වෙනවා. ඊට කලින් ස්වභාවයක් තිබ්බ නේද? දැන් අපි කියන්නේ සමහරවල් මේ මට දැන් කේන්ති ගිහින් ඉන්නේ කියලා කියන්නේ. ඒ දැන් කේන්ති ගිහින් නම් දැන් ගිහිපු නැති වෙලාවක් තිබ්බනේ ඊටස් කලින්. ඒතර අපි කියන්නේ උදේ හොඳට හිටියා නියා. මොකක්ද දන්නේ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ උදේ හොඳට හිටියා කියන්නේ උදේ එහෙම එකක් තිබිලා නැහැ නේ හිතේ. දැන් සමහර ඔෆිස් වල එහෙම කියනවා. මේ ඔෆිස් වල සමහර අය කියනවා. මොකක්ද කියන්නේ? සමහර අය වැඩ කරද්දි කියනවා Tamanගේ ප්‍රධාන ආයතනයේ බොස් උදේ නම් හොඳට හිටියා දැන් නම් මූඩ් එක ඉච්චර හොඳ නැහැ කියලා එහෙම කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ. ඒ කියන්නේ පෙර නොතිබී හටගත්තු තත්වයක් තමයි තමා තුළ හටගන්නා වූ නොඒක ආකාරයේ ක්ලේශ සහගත තත්ත්වය. පෙර තිබිලා ආපු එකක් නෙමෙයි. ඇතුලේ තියෙන එකකුත් නෙමෙයි. ඒක තියෙන එකක් නෙමෙයි නම් මොකද්ද? ඒක අලුත් ස්වභාවය. අලුත් ස්වභාවය අතහරින්න හරි ලේසිනේ. හොඳට බලනකො අලුත් ස්වභාවයේ තියෙන ස්වභාවයේ අලුත්ම නම් අතහරින්න හරි ලේසි. ඒ අලුත් ස්වභාවයක් නම් එයාට ඒක අතහරින එක හරි අපහසු නෑ. අලුත් ස්වභාවය අතහරින්න පහසුයි. කාලයක් ගියොත් නේ අමාරු. ඒ නිසා තමයි මේ ස්වභාවයේදීම අතහැරලා දාන්නේ. ඒ අතාරින්න බලන්න මට කලින් තිබ්බේ නැති එකක් නේ ඇවිල්ලා තියෙන්නේ කියලා බොහොම සැහැල්ලුවෙන් අතාරින්න. අතහැරපු ගමන් එයාගේ සිත ඊට කලින් ස්වභාවයටපත් වෙනවා. එතකොට ඒ නිසා ඔයාලා පළවෙනියෙන් කරන්න පුරුදු වෙන්න මොන කෙලෙසයක හිතට ආවත් ඒක දැකලා අතාරින්න ඒ වෙලාවේ.
ඒක විතර්ක කරන්න එපා. එහෙම උනේ මෙහෙම නිසා මෙහෙම වෙන්න මොකද්ද බලපාන්න නැත්තේ? දැන් අපිට මොකක් හරි දෙයක් ආවොත් දිගට හිතනවනේ. අපිට මොකක් හරි එක පොඩි සංසිද්ධියක් අපි අත්දැක්කොත් ඒ සංසිද්ධිය වටේට දිගට කල්පනා කරනවා. එතකොට ඊයේ වෙච්ච ඒවා සම්බන්ධ කරලා බලනවා, පෙරේදා වෙච්ච ඒවාත් සම්බන්ධ කරලා. ඒ කියන්නේ අර දිගට සම්බන්ධ කරන හරි එහෙනම් මේක උනේ මෙහෙම එදත් ඔහොම වුණානේ. මට දැන්නේ තේරෙන්නේ කී කියලා මිනිස්සු කල්පනා කරන්නේ. මට ඔකේ දා තේරුන්නේ නැහනේ. මට දැන් තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කියන්නේ. දැන් තේරෙනවා මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නේ. මේ මොහොතේ අත්දැකීම එයා හොඳට විතර්ක කරනවා. ඊයේ වෙච්ච දෙයට සසඳනවා, ගිය සතියේ වෙච්ච දෙයට සසඳනවා, ගිය අවුරුද්ද වෙච්ච දෙයට සසඳනවා, අත්දැකීමට සසඳනවා. මෙහෙම සංසන්දනය කරන්න එපා. මේ සංසන්දනය කිරීම කියන්නේ සසර නිර්මාණය වෙන ප්‍රධාන සාධකය. ඒකනේ අර මේ ඔය මේ මොනවාද කරත්ත කවිවල තියෙන්නේ සසඳ දියපල්ලි තිබෙයි යලකි කියෝයි කියන්නේ. දියමතු පිට තිබෙයි කොළ වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල කියලා අර මේ රෝහණ බැදගේ මහත්තයත් කියන්නේ. ඒ කියන්නේ මේ සංසන්දනය කිරීම ඇතුලේ තමයි මේ දිය යට තියෙන අල, ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් මේ සංසන්දනය කිරීම ඇතුලේ තමයි වැඩිම ශක්තිමත් වීම ජීවය පවතින්නේ. සංසන්දනය කිරීම. දැන් බලන්න අපි හරියට සංසන්දනය කරනෝනේ. දැන් මොනවා හරි කෙලෙසයක් ආව ගමන් අපි හිතනවා කෙලෙස් එනවා හිතේ. ඒකේ අය අරුමයක් නැහැ. ඒකේ ඔයාලට පුදුම වෙන්න කැලලක් නැහැ. කෙලෙස් එනවා. නිවන් දකින්නකම් මිනිසුන්ගේ හිතවල කෙලෙස් තියෙනවා. අනාගාමී වෙන කෙනාගේ පවා මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් නැසිලා නැහැ. ඒවත් තියෙනවා. ඔයගොල්ලෝ පීඩාවටපත් වෙන්න එපා ජීවිතය ගැන. අනේ හාඳුනි මේ ධර්මයක් දිනු කරගන්න බැරි මේ නිසා වෙන්න ඇති මේ මගේ මෙහෙම කෙලෙස් තියෙනවා නේ කියලා ඔයාලා හැම කිව්වට දැන් මේ පින්නතුන් මේ සසර දික් නොවීමට උපකාර වෙන දේශනාවක් කරන්න කියන්නේ සසර දික් කරගන්න ඕනේ නැත්තම් ලෝක සංසන්දනය කරන එක සසඳ බලන එක නවත්තන්න. එතකොට මේ ලෝකේ මේ හරියට ධර්මීය මිශ්‍ර වුණාට පස්සේ යා ලෝකේ සංසන්දනය කරන්නේ. ඇයි? එයා සංසන්දනය කරලා බලන්නේ නැති ඉක්ම ගිය අතීතයක් තියෙන නිසා. අපි මේ වෙලාවේ සංසන්දනය කරන්නේ අතීතයත් එක්කනේ. දැන් අපි මොකක් හරි අපේ ගෙදර හරි වැඩ කරන තැන හරි මොකක් හරි දෙයක් අපිට නොතේරෙන දෙයක් එකපාර තේරුණොත් අපි බලන්නේ කල්පනා කර. ලෝකේ කල්පනා කර බලන්න එපා. ලෝකෙ ඉක්ම ගිහින් තියෙන්නේ තත්ත්වයේ තේරුම් ගන්න. තේරුම් අරගෙන සිහිනුවණින් ඉන්න. එච්චරයි. ලෝකේ නිවැරදි කරන්න දරන උත්සාහය කියන්නේ ඉතා වෙහෙසකර දෙයක්. ලෝකේ නිවැරදි කරන්න යන්න එපා. හරි මහන්සි ලෝකේ නිවැරදි කරන්න ගියා. ලෝකේ හදන්න ගියාම හරි මහන්සි. ලෝකේ හදන්න බෑ. සමහර පිරිමියා ඉන්නවා හරියට බොනවා. නෝන්ලා හරි පීඩාවටපත් වෙනවා. හදන්න යන්න එපා. තේරුම් ගන්න. මේ ගම්වල එහෙම ඉන්නවා හරියට අහිංසක අම්මල. ওই ප්‍රශ්نين හරියට පීඩාව විඳිනවා. ওই මිනිස්සයා අවුරුදු 50ක් විතර යනකම් හැදිච්ච නැති කි දැන් ආයි කොහම හදන්නද? මේ தත්ත්වේ තේරුම් ගන්න. හැබැයි ඔබ සිහිනුවණින් ඉන්න හැම වෙලාවෙම. මෙබඳු ස්වාමියෙක් ලැබීම පෙර අකුසල සංස්කාරයක් මගේ මේ ස්වාමියා තුල මතුවෙන මේ අයහපත් හැසිරීම මං ඉස්සරහා හැසිරෙනකොට මාව පෙළෙන මාව පීඩාවට පත් වෙන හැම වෙලාවකම මගේ අකුසල් ගෙවෙනවා නේද කියලා සතුටු වෙන්න. හරිනේ මේ පීඩාව ඇතුලේ ගෙවෙන්නේ ඔයාලම රැස් කරගත්තා වූ පෙර අකුසල් සංස්කාරයනේ. එහෙනම් මේ සංසාරේ දික් කරගන්න ඔයාලට ඕනේ නැහැ වගේ දැනෙනවනම් සසර නැවත එකතු වෙන්න ඕනේ නෑ වගේ ඔයාලට හිතෙනවා නම් සසරක් ඕනේ නෑ වගේ තේරෙනවා නම් ඔය පින්නතුන්ලා එක දෙයක් දකින්න.
මේ ක්ලේශයන් අත්හරින්න. සංසන්දනය කිරීම නවත්තන්න. මේ මොහොතේ ඇතිවෙච්ච සිතේ ස්වභාවයත් එක්ක ලෝකය හෝ අතීතය අනුව හෝ අනාගතය අනුව බොහොම අඩුයි. මේ අතීතය අනුව සංසන්දනය කරලා බලන එක නවතන. මේ සංසන්දනය කිරීමෙන් තමයි සසර නිර්මාණය වෙන්නේ. සංසන්දනය කරන්න එපා. ඇයි? ඒම සංසන්දනය කළා කියලා වලට තේරුම් කරන්න දෙයක් නැහැ. හැබැයි හොඳ සිහිනුවණින් ඉන්න එච්චරයි. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා තියෙනවා. මම මේ විදිහට ප්‍රතිචාර දැක්වුවොත් ඒක අසාර්ථකයි. අන්න සාත්තක සම්පජඤ්ඤ. මේ විදිහට මම දිගට අතීතයත් එක්ක සංසන්දනය කරලා බලන එක සප්පාය නෑ මට. මම සසරට අයිති කෙනෙක් නෙමෙයි. සප්පාය සම්පජඤ්ඤ. මේ මොහොතේ හොඳට මේ අත්දැකීමට විතරක් ගෝචර වෙන්න කරගන්න ඕන. කෙලස් ටික ගෝචර කරගන්න නැතු ඉන්න ගෝචර සම්පජඤ්ඤ. අසම්මෝහ සම්පජඤ්ඤ. අනිත්‍ය වී යන බව දකින්න මේ වෙලාවේ. ඔය විදියට වාසය කළොත් කඳුළු එන්නෙම නෑ පින්වත්. කඳුලක් උපදින්නෙම නෑ. එහෙනම් මේ මොහොතේ අත්දැකීම අතාරින්න ලෝකයේත් එක්ක සසඳ බලන එක, අතීතයත් එක්ක සංසන්දනය කරලා බලන එක නවත්තලා දාන්න. ඒක තමයි මූලික දේ. ඊට පස්සේ මේ මා තුල කෙලෙස් උපදින්නේ මොන වගේ පදනමක් ඇතුලේ දාන්න. පදනම දිහා බලන්න. මා තුල කෙලෙස් උපදින්නේ දැන් මේ කෙලෙස් සංසන්දනය ක්ලේශ සහගත තත්වයක් ආවම සංසන්දනය කරන්නේ නැහැ. දෙක මොකද්ද? මේ වගේ ක්ලේශ සහගත තත්වයක් මා තුල උද්ගත වෙන්නේ මොන වගේ පදනමක් ඇතුලේද? ඒක තමයි ධර්ම ස්වභාවය කියන්නේ. අපි ධර්ම ස්වභාවය බලන්නේ පටිච්ච සමුප්පන්නතාවය කියලා කියන්නේ. ඔන්න ඔතනට තමයි පටිච්චසමුපාදේ ඕන. පටිච්චසමුපාද ඥානෙ ඔන්න ඔතනට. එතන මොන වගේ පදනමක් ඇතුළේද මා තුල ක්ලේශ සහගත තත්වයන් උද්ගත වෙන්නේ? ආයතනික ප්‍රවාහය ඇතුළේ. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ආයතනික ප්‍රවාහය ඇතුළේ තමයි මේ தත්ත්වය උද්ගත වෙන්නේ. නිසා මේ ආයතනික ප්‍රවාහය තුළ ඇති වෙන සංයමය ගැන සංවේදී වෙන්න. ආයතනික ප්‍රවාහය මේ ඇස කන නාසය දිවකය මනස තුලින් නිමිත්තානුසාරීව අනුනිමිත්තානුසාරීව හිත පවතින එකෙන් පුළුවන් තරම් සිත මුදවාගෙන වාසය කරන්න. ඔන්න ඔතනට තමයි බුද්ධ ශාසනයේ සීලය ඕන කියලා කියන්නේ. ඔන්න ඔය වගේ තැනක තමයි බුද්ධ ශාසනයේ පෙන්වන සීලය තියන්නේ. තුන්වෙනි එක තමයි මේ මොහොතේ පින්වත්නි අපේ ජීවිතවල ස්වභාවයෙන්ම ඒ කියන්නේ අපේ ජීවිත ස්වභාවයෙන්ම කැමැත්ත කියලා එකක් එනවා. කැමැත්ත කියන එක ස්වභාවයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ කැමැත්ත සමහරට අම්මා හිතනවා වගේ නෙමෙයි. ඒ කැමැත්ත හරි සමහරවට තාත්තා හිතනවා වගේ නෙමෙයි. ඒ කැමැත්ත ඒ කියන්නේ එහෙනම් ඒකෙන් මම අදහස් කරන්නේ මේ කැමැත්ත කියන එක අපි තුල එන්නේ අම්මගෙන් දරුවන්ට නෙමෙයි. තාත්තගෙන් දරුවන්ට නෙමෙයි. දැන් මම එකෙන් අදහස් කරන්නේ ඒක ඥානමය හේතුවක් නෙමෙයි. ඒක පින්වත්නි ඥානමය හේතුවක් නෙමෙයි. අපි තුල පැවතින කැමැත්ත. එතකොට දැන් සමහර අම්මලා කියනවා තාත්තලා කියනවා අනේ බලන්න මට නම් හිතා ගන්න බෑ මේ අපේ දරුවෙක් වද්ද කියලා. එහෙනම් කේන්ති ගියාම කියනවා. ගාම්බි වටේ ඉන්න අයත් කියනවා බලන්න ඔයගොල්ලෝ කොච්චර හොඳයිද මෙහෙම හැසිරෙද්දී අපිට හිතෙනවා ඔයාලගේ දරුවෙක් නෙමෙයි වද්ද කියලා. ඔයාලා ඔච්චර හොඳ වෙලා ඇයි මෙහෙම වුනේ කියලා සමහර ඔය මේ ගම්වල අම්මලාට තියෙනවම ප්‍රශ්න. කනස්සල්ලක් තියෙනවා. මිනිසුත් කේන්ති ගියාම අම්මලා කියනවා උඹ අපේ දරුවෙක් කියලාවත් අපි කියන්න කැමති නෑ. ඇයි? එයා ඒ කැමැත්තෙන් ලෝකේ හඹාගෙන යන විදිය දැක්කම අපිට ලැජ්ජා හිතෙනවා. බුදුදහමේ සැනසීම ඔබේ සිතට රැගෙන එන ධර්මදේශනා සමග එක්වන්න.